කොහොමද ඔයාලට? ඔන්න ඉතින් අද මම ඔයාලත් එක්ක එකතු වෙලා ඉන්නේ මම කොහොමද හෙට දවස ලේසි කරගන්න අද දවසේදී ලෑස්ති වෙන්නේ කියලා පෙන්වන්න. හෙට මගේ මෙනු එකේ තියෙන ඉස්සෝ කිරි දාලයි බෝංචි තෙලෙන් හිඳලා කතුරු මුරුංග මැල්ලුමක් එක්ක වම්බොටු සලාදයක්. එළවලු කපන්න පිරිසිදු කරන්න කලින් මම වම්බොටුයි බෝංචි මෙන්න මෙහෙම විනාකිරි වතුරේ ටිකක් වෙලා තියලා තියෙනවා. ඒ අතරතුර මැල්ලුමට අවශ්‍ය කොළ ටික හූරලා ගන්නවා. මම මේ කොළ හූරලා පිරිසිදු කරලා දිය බේරෙන්න මෙහෙමම තියෙනවා. මම මේක ෆ්‍රිජ් එකේ දාන්නේ නැහැ. සාමාන්‍ය විදියට මේ බාස්කට් එකේ දාලා තියෙනවා. එතකොට මට හෙට වෙනකොට මේකේ වතුර ඔක්කොම හිඳිලා පහසුවෙන් කපා ගන්න පුළුවන් විදියට ඒක ලෑස්ති වෙලා තියෙනවා. රැකියාවක් කරන ඒ වගේම පුංචි බබාලත් එක්ක ඔට්ටු වෙන අම්මලට මේ ක්‍රමය ගොඩාක් වටිනවා. මොකද එතකොට අපිට උයා ගන්න යන වෙලාව බොහොම අඩුයිනේ. මේ වැඩ කරන අතරතුරේම මම පිරිසිදු කරන දේවලුත් කරගන්නවා. එතකොට මේ වැඩ ටික ඉවර වෙනකොටම මගේ කුස්සිය ක්ලීන් එකට තියෙනවා. කලින් වීඩියෝ එකකදී මම මේ බොක්ස් එක ගැන ඔයාලට කියලා තියෙනවා. ඇත්තටම මේක ලොකු පහසුවක්. එකපාර එළවලු වර්ග දෙකක් කපලා දාගන්න පුළුවන් නිසා. ඉඩකඩ හැරෙන්නෙත් නෑනේ. ඉතින් බෝංචි ටිකයි වම්බොටු ටිකයි දෙකම මම මේකට එකතු කරගන්නවා. දවල්ට හදන වම්බොටු ටික මේ බොක්ස් එකකට දාලා ඉතුරු වම්බොටු ටික රැයට හදන්න මම තව බොක්ස් එකකට දාලා තියෙනවා. මේ තියෙන්නේ මට හෙට ඕන කරන පොල් ටික. මේකෙන් කොටසක් මම මේ විදිහට බොක්ස් එකක දාලා ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටස තියාගන්නවා. ඊටු ටික මම මේ විදිහට පොල් කිරි හදාගෙනම ෆ්‍රිජ් එකේ දාලා තියාගන්නවා. උයන වෙලාවට ඒක ලොකු පහසුවක් වෙනවා. උයන්න ආස හිතෙන තවත් පුංචි දෙයක් කියන්නද? ඒකට අපිට ඕන වෙන්නේ අපිට උයන්න ඕන කරන දේවල් එක තැනක අසුරලා තියෙන එක. ඒක උයන වෙලාවට පහසුවක් වගේම ඔයාට සැරින් සැරේට දේවල් මතක් වෙවි ෆ්‍රිජ් එකේ ඇර ගන්නවට වඩා ඒ හැම දේවල්ම මේ වගේ තනි බොක්ස් එකකට දාලා තියාගත්තම ඒ කාලෙත් ඉතුරු වෙලා ඔයාට වැඩිත් ඉක්මනට කරගන්න පුළුවන් වෙනවා. මේ විදියට තමයි මම හෙට දවස වෙනුවෙන් අදම ලෑස්ති වෙන්නේ. මේ තැල්ලා තියෙන පුංචි දේවල් නිසා හෙට දවස ආසාවෙන් උයන්න මට පුළුවන් වෙනවා. එහෙනම් අදට ගිහින් එන්න. වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටිය ඔයාලට ගොඩාක් ස්තුතියි.